හරි ඉතින් අද අපි පැටලිල්ලක් ලියාගැනීමක් කියන්නේ පැටලිල්ලක් කියන්නේ මේක ප්‍රාදේශීය වශයෙන් හඳුන්වන කොට වෙන නමේ වෙනස්කමක්. ඒ කියන්නේ සිංහල නමේ වෙනස්කමක්. හැබැයි සයන්ටිෆික් නේම් එක වෙනස්. මම ඒකත් දාලා තියන්න. ඒතර ඔයගොල්ලන්ට ඒක ගැන අයිඩියා ගන්න පුළුවන්. මේක දැන් මේ පෙන්වන විශේෂය. සමහර අය කලාඳුරු කියලා හඳුන්වනවා. හැබැයි මේක කලාඳුරු නෙවෙයි. මේක එල වල් කලාඳුරු. එහෙම නැත්නම් මොට්ටු තන කියලා කියන හඳුන්වන විශේෂය තමයි මේ මුලින්ම පෙන්වන විශේෂය. දැන් මේක කලාඳුරු වෙනුවට සමහර පැතිවලදී ගන්නවා. ඉතින් එහෙම ගත්තට ප්‍රශ්නයක් නැහැ. මොකද කලාඳුරුයි මේකයි එකම ගණේ යන ශාක. හැබැයි සිංහල නම වෙනස්. කලාඳුරු කියලා හඳුන්වන විශේෂය වෙනම විශේෂයක්. මම ඊළඟට පෙන්නන්නම් ඒක. මේක කලාඳුරු කියලා සමහර අය සමහර පැතිවලදී භාවිතයට ගන්න බෑ. හරි නම මොට්ටු තන කියලා කියනවා. එහෙම නැත්නම් වල් කලාඳුරු කියලා හඳුන්වනවා. දැන් කලාඳුරු වෙනුවට ගත්ත කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ උනට කලාඳුරු නෙවෙයි මේක. මම දැන් මේ ශාකය හඳුන්වා දීමක් කරන්නේ. භාවිතය ගැන මම කලින් කරාද මම මට මතක නැහැ. මම මේකෙත් ෂෝට් විදියට මේකේ භාවිත ගැන කලාඳුරු වල භාවිත ගැන පොඩි විස්තරයක් කරන්න. ඉතින් මේ පෙන්නන්නේ කලාඳුරු කියන හරියම ශාකය. මම සයන්ටිෆික් නේම් එක දාන්නම්. දැන් සමහර අය පටල ගන්නවා මේකේ 3S කියලා ඔය වෙල් වල තියෙන එකක්. ඒක වෙල් ගීර, වෙල් හිර කියනවා, වෙල් ගිර කියනවා, 3S කියනවා. ඒක වෙල් වල හැදෙන විශේෂයක්. ඒකේ මේකේ වෙනස තමයි මේ උඩ වලට පේන ඇති නිකන් ඔය කූරු වගේ තියෙන එකක් තියෙනවනේ. ඒ 3S කියන එකේ මේක සෑහෙන විශාලයි. මම 3S කියන එකේ සයන්ටිෆික් නේම් එක දාලා තියන්නම්. ඒතර ඔයගොල්ලන්ට තුනම සයන්ටිෆික් නේම් එකකින් බලලා වෙනස අඳුර ගන්න පුළුවන්. මේ පෙන්වන්නේ කලාඳුරු කියන එක. කලින් පෙන්වුවේ අපි මොට්ටු තන එහෙම නැත්නම් වල් කලාඳුරු කියන ශාකය. මම සයන්ටිෆික් නේම් තුනම දාලා තියන්නම්. ඒතර ඔයගොල්ලන්ට ඒකෙන් ශාකය හඳුර ගන්න ලේසි. හරි channel එක subscribe කරලා තියන්න. එහෙනම් අපි ඉක්මනින්ම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.